කොහොමද ඔයාලට මම මේ ලෑස්ති වෙලා ඉන්නේ අද පන්සල් යන්න. ඉතින් අම්මත් එක්ක තමයි යන්නේ. ඉතින් අපි වේලක එනකන් තමයි මම මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් වේලක නම් ආවා. ඉතින් අපිට මේ යන ගමන් තමයි ඉන්නේ. මේ පේන තියෙන්නේ මේ පැත්තේ දැන් කුඹුරු වෙන තියෙනවා. ඉතින් ඒක තමයි කට්ටිය වැඩ සුද්ධ කරලා ලස්සනයි ඉතින් බලන්නකෝ. අපේ ගෙදර ගිහලා ඉතින් ටවුන් එක ටිකක් දුරයි. ඉතින් අපි වේල් එක තමයි යන්න වෙන්නේ. ඒක තමයි ඉතින්. දැන් ටවුන් එක ටිකක් ළඟයි. මේ යන අතරතුර මේ ඉතින් කතාව දාගෙන යනවා. අපි දැන් ටවුන් එකට නම් ආවා. ඉතින් දැන් යන්න ඕනේ ස්ටෑන්ඩ් එකට. ඉතින් අපි දැන් බස් එකකට ආවා. ඉතින් දැන් බස් එකේ ඉඳලා යනවා අපි පන්සලට. ඉතින් පන්සලට ගිහින් අපි බලමු. පන්සලට ආවා. ඉතින් මල් ගත්තා. මල් පූජා කරලා පහන්පත් කරලා පන්සලේ ටික වෙලාවක් ඉඳලා ඉතින් අපි ගියා දේවාලේ පැත්තට. බලන්නකෝ දැකලා ගන්න කෙනෙක් ඉන්නවද කියලා. ඊට පස්සේ අපි දේවාල ළඟින් ඇවිල්ලා ආයෙත් අපි පන්සලේ ටික වෙලාවක් ඉඳලා බෝධිය වටේ පෙන් කලය දාලා ඉතින් එදා සෙන්ටර් හිටිය පොඩාරියක් ඉතින් මම තමයි ඊට පස්සේ දැන් ඉතින් අපිට ගෙදර යන්නත් රැ වෙලා නිසා අපි ඊට පස්සේ ගෙදර එන්න පිටත් වුණා. ගෙදර එද්දි නම් ටිකක් රැ වුණා. ඉතින් තමයි අද දවස් අපේ ගෙවුනේ. ඉතින් කොටම සනයි සෙමින් ඉන්න